ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. මැයි මස 7 වෙනි දින කාලගුණ අනාවැකිය පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ. ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වයිගොලයේ කැළමිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පසුරුවකින් පසුව වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු පළාත්වල උදැසන කාලයේදීත් වැසි ඇතිවේ. සබරගමුව මධ්‍යම ඌව දකුණ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සිසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවේ. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. සුළං නිරිත දිශාවෙන් හමා යන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25ත් 35ත් පමණ වේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු වේ. ගිගුරුන් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව තරළු වේ. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් දැනුම් දෙනු ලැබේ.